මම මේ වීඩියෝ එක කරන්න හිතුනේ බොහොමයක් දෙනෙක් මගෙන් ඇහුවා ක්ලාස් එකේ ළමයි මොකද අලුතෙන් පටන් ගන්න බැච් එකක් නිසා කොහොමද Zoom එකට කනෙක්ට් වෙන්නේ මොනවද අවශ්‍ය වෙන්නේ කියලා සමහරක් අයට Zoom එකට කනෙක්ට් වෙලා Zoom මීටින් එකට සහභාගී වෙලා එක්ස්පීරියන්ස් නැහැ. ඉතින් ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ටම කරන්න හිතුනේ. හොඳට බලා ගන්න. මේක ඔයගොල්ලන්ට මම අපෝයටත් කිව්වා. නමුත් මම මේ වීඩියෝ එකේදී නැවත මතක් කිරීමක් කරන්නම්. ඔයගොල්ලන්ට මේ Zoom එකට join වෙන්න ක්‍රම කීපයක් තියෙනවා. ඔයගොල්ලන් ළඟ ෆෝන් එකක් තියෙනවා නම් ෆෝන් එකෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්නම් ටැබ් එකක් තියෙනවා නම් ටැබ් එකෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලැප්ටොප් එකක් නැත්නම් ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක්. මේ ඕනම ඩිවයිස් එකකින් ඔයාලට කනෙක්ට් වෙන්න පුළුවන්. හැබැයි ඉන්ටර්නෙට් ෆැසිලිටි එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. අන්තර්ජාල පහසුකමක් තියෙන්න ඕනේ. ඉතින් වඩාත් හොඳයි Zoom පැකේජ් එකක් දාලා තියෙනවා නම් මොකද normal data වලින් හෙට ක්ලාස් එකේදී මම ඔයගලන්ට ඒ ගැන දැනුවත් කරන්න. normal data වලින් ඔයගොල්ලෝ Zoom ගියොත් එහෙම Zoom meeting යනකොට විශාල data ප්‍රමාණයක් වැය වෙනවා. අනිත් එක මේක continuously තියෙන නිසා ක්ලාස් එක ඔයගලන්ට අපරාධ නිකන් data අනවශ්‍ය වියදමක් යනවා data වලට. ඉතින් ඒක නිසා ගොඩක්ම හොඳයි ඕගොල්ලෝ වෙනම Zoom packages තියෙනවා බොහොම අඩු ගානකට ඕනම ඔයගොල්ලෝගේ දුරකථන සමාගමකින් ලබා ගන්න පුළුවන්. මම දුරකථන සමාගම කියන්නේ මොකද එතකොට නිකන් ඇඩ් එකක් එනවනේ ඒක නිසා මේ මොකද කාටවත් මේව කරන්න බැරි නිසා මම දුරකථන සමාගම නොකිය ඉන්න ඕනම දුරකථන සමාගමකින් ඔයාට මේක ලබා ගන්න පුළුවන්. right. එහෙනම් මම පෙන්නන්නම් කොහොමද මේකට මුලින්ම join වෙන්නේ කියලා. ඔයගලන්ට තියෙන්නේ මම ක්ලාස් ඔයගොල්ලෝ දැනටමත් ඉන්නවා ඇති මේ ක්ලාස් group එකේ. අලුතින් තියෙන ක්ලාස් group එක ඔයගලන්ට පේනවා ඇති. මේ ක්ලාස් group එකේ යටතේ මෙන්න මේ group එකේ යටතේ මෙන්න මේ ඔයගලන්ට දැනට මේ ක්ලාස් group එකේ ඇත්තටම කිව්වොත් එහෙම මම හිතන්නේ 116ක් ඉන්නවා ළමයි. ඉතින් මෙන්න මේ හැමෝටම මේ link එක පේනවා. ඔයගොල්ලෝ මේ class group එකට ආවොත් මේ link එක ඔයාලට බලා ගන්න පුළුවන්. භාෂා දෙකෙන්ම දාලා තියෙනවා. ක්‍රම කීපයක් තියෙනවා. ලේසිම ක්‍රමය මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මුලින්ම. Zoom meeting කියලා මෙහෙම link එකක් දාලා තියෙනවා. අන්නේ link එක උඩ click කරන්න. හරි? ෆෝන් එකෙන් නම් ඒ link එක උඩ touch කරන්න. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම පෙන්නනවා. සාමාන්‍යයෙන් ඕගොල්ලෝ ෆෝන් එකේ තිබ්බත් එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ ඩෙස්ක්ටොප් එකේ හිටියත් මම මේ මගේ ලැප්ටොප් එකෙන් තමයි පෙන්නන්නේ. මෙන්න මේ විදිහට බටන්ස් දෙකක් එනවා. එකක් තමයි join from browser අනිත් එක තමයි join from Zoom workplace app කියලා. يعني Zoom app එක තියෙනවා නම් ඔයාලට app එක throughම join වෙන්න පුළුවන්. හරිම ලේසියි. app එක නැති අයට මම මුලින්ම පෙන්නන්නම්. join from browser මේකට app එකක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ ළමයි. ඔයගලන්ට හරිම ලේසියෙන් link එක click කරා join from browser කියන එක click කරා ඊට පස්සේ ඔයගලන්ට මෙන්න මේ විදිහට meeting එකට join වෙනවා. සමහරක් විට ඔයාගේ මේ නමක් ඔයාට දීලා join වෙන්නත් පුළුවන්. සමහරක් ඒවා නමක් අහනවා. එතකොට ඔයාට කැමති නමක් දීලා මේකට join වෙන්න පුළුවන්. ඉස්සරහදී මම student ID එකක් දෙනවා. ඔයගොල්ලෝ ඉස්සරහ join වෙද්දී student ID එකත් එක්කලා join වෙන්න පුළුවන්. මම මේක පෙන්නන්නම්. ඔයගලන්ට වැටෙනවා use microphone and camera continue without microphone and camera. ඉතින් ඔයාලට mic එකයි cam එකයි දෙකම open කරගෙන මේකට join වෙන්න ඕන නම් මේක තෝරගන්න පුළුවන්. නැත්නම් continue without microphone and camera කියන එක දැම්ම ඕනනම් mic එක විතරක් ඔයාලට continue කරගෙන යන්න දාන්න පුළුවන්. මෙන්න මේ වගේ ඔයාලට නමක් දාන්න පුළුවන් මෙතනට. මම නම දාන්නම් මගේ නම. ඔයාට පුළුවන් remember my name for the future meetings. ඔයාට future meetings වලට මේක දාන්න පුළුවන්. ඉස්සරහට ඔයගලන්ට පුළුවන් මේකට student ID එක දාන්න. මම ඔයගලන්ට දෙන student ID එක මෙතනට add කරන්න පුළුවන්. මම දැන්ට join කියන එක click කරන්න.
එච්චරයි ඕගලන්ට කරන්න තියෙන්නේ කෙලින්ම Zoom meeting එකට ඕගලන්ව join වෙනවා. දැන් මේකෙදි තාම meeting එක start කරලා නැති නිසා තමයි මෙහෙම message එකක් එන්නේ. මම meeting එක start කරපු හැටියෙම ඕගලන්ට මේකට login වෙන්න පුළුවන්. ඕගොල්ලෝ මෙහෙම දාගෙන ඉන්න තියෙන්නේ. meeting එක start කළා නම් කෙලින්ම ඕගොල්ලෝ meeting එකට join වෙනවා. මම ඊළඟ ක්‍රමය පෙන්නන්නම්. ඊළඟ ක්‍රමය තමයි ඔයාට මේ දෙවෙනි ක්‍රමය මේක ක්ලික් කරන්න පුළුවන් join from Zoom workplace app. ඔයාට Zoom app එක තියෙනවා නම් app එක ඒ බටන් එක ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. ඔයාව Zoom meeting එකට join වෙනවා. ඔයාට පේනවා. මෙන්න මේ විදිහට Zoom meeting එකට join වෙනවා. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ Zoom app එකට යන්න. Zoom app එක ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා Zoom app එකේ home page එකේ join කියලා බටන් එකක්. අන්න ඒ බටන් එක ක්ලික් කරන්න. ඒ බටන් එක ක්ලික් කරාට පස්සේ මෙතනට පුළුවන් ඔයාට meeting ID කියලා ඉල්ලලා තියෙනවා. මෙන්න මෙතන තියෙන meeting ID එක right click කරා copy මෙතනට ගෙනලා ඔයාට paste කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ඔයාගේ නම දාන්න පුළුවන් මෙතනට. ඊට පස්සේ join කියන එක දාන්න පුළුවන්. සමහරක් විට ඔයාට passcode එකක් ඉල්ලයි. මේ passcode එක ඉල්ලුවොත් මෙන්න මේ passcode එක ඒ වෙලාවෙදි දෙන්න තියෙනවා. ඊට පස්සෙත් ඔයාට මේ වගේ meeting එකකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ඕන ක්‍රමයකින් ඔයාට පුළුවන් ඇත්තටම meeting එකට සම්බන්ධ වෙන්න. ලොකු දෙයක් නැහැ. මොන හරි ගැටලුවක් ආවොත් මාව contact කරන්න. right මම හිතනවා එනම් පැහැදිලි වුණා කියලා සියලුම දෙනාට.